හයි මං සචින්තයා අරුන්දති අත ඔයාල එකතු වෙලා ඉන්නේ Hello Ladies YouTube channel එකේ What's in my bag segment එකත් එක්ක. ඉතින් මං අද ලෑස්ති වෙන්නේ ඔයාලට මගේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා පෙන්නන්න. සාමාන්‍යයෙන් මං එදිනෙදා කොහේ හරි යනකොට අරගෙන යන බෑග් එකක් තමයි මේක. මං සාමාන්‍යයෙන් ලොකු බෑග් අරගෙන යන්න කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි මං වැඩිපුර අරගෙන යන්නේ ලොකු බෑග්. මොකද බඩු ගොඩක් දාගෙන යන්න ඕන නිසා මම එහෙම යනකොට. මේක මං ගොඩාක් මාස බෑග් එකක්. මේක මට හම්බුනේ මගේ අම්මගෙන්. ඉතින් මං අර චූටි ට්‍රෙන්ඩි බෑග් වලට ආසයි. මේක ටිකක් ට්‍රෙන්ඩි ලුක් එකක් තියෙන බෑග් එකක් නේ. ඉතින් මම මේ අම්මත් එක්ක shopping ගියපු වෙලාවක මම මේක අත ගගා ඉන්නවා දැක්කලා අම්මා මගෙන් ආසයිද කියලා අහලා අරන් දුන්න බෑග් එකක් තමයි මේ තියෙන්නේ. හරි. නම් බලමු මේක මේ චූටිවට තිබුණාට මේකේ බඩු ගොඩක් දාන්න පුළුවන්. ඒ නිසා එක හේතුවක් තමයි මේක මං හැමතැනම අරගෙන යන්නේ. ඉතින් අපි බලමු මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මට කොහේ හරි ගියාම අත්‍යවශ්‍යම දේ තමයි මගේ වතුර බෝතල්. ආය මගේ බෑග් එකේ නැතුවම බැරි දෙයක් තමයි මගේ ෆෝන් එක. මේක හැමෝටම එහෙමනේ. අනිවාර්යෙන්ම කොහේ හරි යනකොට ඉතින් යන වැඩේ මොකද්ද අදාළ නැහැ. අපි අනිවාර්යෙන් ෆෝන් එක අරන් යනවානේ. මගේ ඉතින් බෑග් එකේ නැතුවම බැරි දෙයක් තමයි මගේ ෆෝන් එක කියන්නේ. මේ බෑග් කවර් එක නම් චුට්ටක් මේ ජරා වෙලා තියෙන්නේ. මේක මේ මං ආසෙන් හින්දා දාගෙන ඉන්න බෑග් කවර් එකක්. නැත්තම් මේක දැක්කම කාට හරි හිතනවා ඒක ජරා වෙලා කියලා. මම බෑග් කවර් එකට ආසයි. ඒ නිසා මම මේක දාගෙන ඉන්නවා. කොට ආයෙ තියෙන්නේ මගේ පර්ස් එක. මේ රතු පාට පර්ස් එකක් තියාගෙන ඉන්නේ. අපේ අම්මා කිව්වා රතු පාට පර්ස් වල සල්ලි රැඳෙනවා වැඩි කියලා. මම මේක ගත්ත දවස් ඉඳලා වැඩි මේකේ සල්ලි නැහැ. මේක ඉතින් ඔය මගේ කාඩ්ස් අනම්මනම් ඩෙන්ටි කාඩ් එක ඒවා තමයි තියෙන්නේ. මේක ඇත්තටම මේ රතු පාට පර්ස් එකට සල්ලි තියනවා කියන එක බොරුවක්. මේක ගත්ත දවස් ඉඳලා මගේ පර්ස් එකේ සල්ලි නැහැ. ඉතින් මේකත් මට මගේ අම්මා අරන් දුන්නේ. මේ බෑග් එක ගත්ත දවසේම තමයි අම්මා මට මේක අරගෙන දුන්නේ. ආයෙ තියෙනවා මගේ ෆේස් ක්‍රීම් එක. මගේ මූණ ටිකක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒ නිසා මම යන තැන ෆේස් ක්‍රීම් එක අරගෙන යන ඔෆ් මාර්ක් එකේ. ඒක තියෙනවා ආයෙ ඉතින් නැතුම් බැරි දෙයක් නේ. කුඩේ. මේ දවස්වල කොහොමත් අවුවත් එක්ක කුඩේ අනිවාර්යෙන්ම ඕනේ. මම කලින් කිව්වා වගේ මම මේ චූටි බෑග් එක ඇතුලේ ගොඩක් දේවල් දාන්න පුළුවන් කිව්වනේ. මට අත්‍යවශ්‍යම දේවල් දෙකක් තමයි මගේ කුඩේ වතුර බෝතලේ. ෆෝන් එක ඉතින් කොහොමද අපි අරන් යනවානේ. සමහර දවස්වල මම පර්ස් එක දාලා ගියත් මගේ කුඩේ වතුර බෝතලේ නම් අමතක කරන්නේ නැහැ. I think tissues තියෙනවා. wet tissues සාමාන්‍යයෙන් ගෑල්ලම use කරන දෙයක් නේ. wet tissue packet එකක් තියෙනවා මගේ බෑග් එකේ. මෙන්න මේක මගේ බෑග් එකේ තිබ්බත් මම පාවිච්චියට ගන්න නැති දෙයක්. මේ ඇත්තටම මං යන තැන මේක දාගෙන යන්නෙත් නැහැ. මගේ බෑග් එකේ හැම වෙලේම මේක තියෙනවා. මොකද මේ මම මේක යූස් කරන්නේ නැහැනේ. මේක එළියට ගන්නෙත් නැහැ මම. එහෙනම් මේක හැම වෙලේම මගේ බෑග් එකේ තියෙනවා. මේ එක දෙයක් මේක යූස් කරන්න නැති වෙන්න මේ මට ෂේඩ්ස් දැම්මහම චුට්ටක් ඔළුවේ කැක්කුමක් එනවා. ඒ නිසා මම දාන්නේ මම ඇත්තටම ආසාවට මේකත් මට මගේ යාළුවෙක්ගේ අක්කි කෙනෙක්ගෙන් හම්බුනේ. ඒ අක්කි දාගෙන ඉන්නකොට මම ලස්සනයි කිව්වහම එයාම මේක දුන්නා. ඉතින් මම මේක තියාගෙන ඉන්නවා බෑග් එකේ. මගේ පර්ෆියුම් එක. මේක දැන් චුට්ටක් ඉවර වෙන්න ළඟයි. ඒ වුණාට මං හරි ආසයි මේකට. මොකද මට මේක දුන්නේ මගේ මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මගේ බර්ත්ඩේ එකට නංගි මට මේක දුන්නේ. චුට්ටයි තියෙන්නේ. මම ඉතින් යන තැන මේක අරගෙන යනවා. මං හරි ආසයි මේකට. පවර් බෑන්ක් එක. මේකත් ඉතින් ගොඩක් අය නැතෝම බැරි දෙයක් නේ. සාමාන්‍යයෙන් iPhone use කරන කට්ටියට නම් පවර් බෑන්ක් එකක් ඕනෙමයි. මොකද ඉතින් හැම වෙලේම බැටරි වහිනවානේ. ඒ නිසා ඉතින් පවර් බෑන්ක් එක මගේ ළඟ තියෙනවා. ආයෙ තියෙන්නේ ඒ වගේම වැදගත් දෙයක් චාර්ජර් එක. මේ හැම වෙලෙම බැටරි බහින නිසා සහ මම කොයි වෙලාවෙත් ෆෝන් එක පාවිච්චි කරන නිසා කොතන හිටියත් හැම වෙලෙම මම ෆෝන් එක පාවිච්චි කරනවා. ඒ නිසා ඉතින් මේක මම අනිවාර්යයෙන්ම යන තැන අරගෙන යනවා. ඉතින් මගේ බෑග් එකේ නැති වෙන්නේ නැති දෙයක් තමයි අනිත් එක චාර්ජර් එක. තියෙනවා ආය මේක
මේකත් අනිවාර්යෙන් ඕනේ මට. ඒ කියන්නේ කොහේ හරි යන්න එළියට බැස්ස ගමන් මං කරන්නේ මේක අරගෙන කන් දෙකේ ගහගන්න. අපේ අම්මා මට හැම වෙලෙම බයිනවා මේ ඔයා ගිය ගමන් කරන කන් දෙකේ ගහගන්න එක පාර වෙන දෙයක්වත් ඔයා දන්නේ නැහැ. මොන හරි වුණොත් ඔයා දන්නේම නැතෝ ඔයාට මොන හරි වෙයි මේ සද්ද ඇහෙන්නේ නැති හින්දා ඔයාට කියලා. මම දැන් ගොඩක් අයට මේක නිකන් වෙන දෙයක්. මොකද මම නම් වාහනයකට නැංග ගමන් මට අනිවාර්යෙන්ම සින්දුවක් අහන්න ඕනේ. මම දැන් ඇඩික්ට් වෙලා ඉන්නේ එකට. ඒ නිසා මේකත් අනිවාර්යෙන් මගේ බෑග් එකේ තියෙන දෙයක්. ආයෙ තියෙනවා පොඩි මින්ට් එකක්. මේක ඉතින් යූෂුවලි ගෑන් ළමයිගේ බෑග් වල තියෙන දෙයක් නේ. ආයෙ තියෙනවා මගේ බොඩි ලෝෂන් එක. මං කලින් කිව්වා වගේ මගේ හැම ගොඩක් ඩ්‍රයි. ඉතින් ඩ්‍රයි වෙන නිසා සාමාන්‍යයෙන් අවුවයි අනම්මන නිසා මම මගේ බොඩි ලෝෂන් එක යූස් කරනවා. මේක හරිම සුවඳයි. මේ ටික තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. මම ලොකුවට එහෙම දේවල් අරගෙන යන කෙනෙක් නෙමෙයි. එකක් යන තැනකට උස්සගෙන යන්න බෑ. අනිත් ඒ ඉතින් හැමදේම අරන් යන්න ඕනේ නෑ එළියට යනකොට. එහෙනම් මං හිතනවා ඔයාලා What's in my bag segment එක enjoy කරන්න ඇති කියලා. මතක් කරලා Hello Ladies YouTube channel එකත් subscribe කරගෙනම යන්න. ඒ වගේම ඔයාලගේ බෑග් එකේ ඔයාලා එළියට යනදී මේ වගේ දේවල් අරන් යනවද කියලා පල්ලෙහෙන් comment එකක් දාන්න. එහෙනම් thank you so much මේ වීඩියෝ එක end වෙනකන් බලන් හිටියට. එහෙනම් මං ගිහින් එන්නම්. bye